සහෝදරයනි අද විශ්ව සභා මාතාව පෙන්තකොස් මංගලෝත්සවය පවත්වනු ලබනවා. ඒ කියන්නේ ශතාත්මයන් වහන්සේ ගෝලීන් මතද දාසේනාතුරු ශාලාවේ වැඩම කිරීමේ සිටි. පෙන්තකොස්සේ පුරාණ ගිවිසුමේ තිබුණා. 10 ළමයි දන්නවා. මොකද පුරාණ ගිවිසුම පෙන්තකොස්සේ කියන්නේ? නික්මයාව සිද්ධිය දින 50කට පස්සේ ඒ මොසෙස්ගේ ව්‍යවස්ථාව තුළ නික්මයාව සිද්ධිය දින 50කට පස්සේ ඊයට දසකඩත ලබා දුන්නා. ඒ මංගලය තමයි පෙන්තකොස්ත මංගලය. උදේට මොසෙස් මාන කරනවා ෆස්ට් ෆෘට්ස් නැත්නම් මූල පළදාවේ මංගලය. අද සිස්ටර්ලට ගෙනාව දෙපාරක් කරලා so you brought some other key manga. ये मंगलवेद तमाम इधर स्वामकियो अरे दरबार वसवाना के ना being हिंदी इधर महाजनकाया तेरी एवरी रही लिया इधर मैं being in the कहने आपने वहाँ से शुद्धात्म वहाँ से सदस्यों का कमनाकारे फैमिली इधर भाई अदर फैमिली ये भी तो क्यों ඒ හැම ගෝලයාගේ විශ්මුදුර මත ගිනිදෙව් ආකාරයේ ආත්මයන් වහන්සේ වැඩම කරා. ඊට පස්සේ මේ අය දරවල් රස ඇරලා බය නැතුව දේශනා කරන්න පටන් ගත්තා. අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තා. ඒ අය කිව්වා අපේම භාෂාවෙන් අපිට මේ අය කියන දේ ඇහෙනවා. මේක තවදුරටත් ක්‍රියාවට ඉස්සරහට කියාගෙන යනකොට පෙරදිනවා දේශනා කරනකොට ඒ බාහිරියේ මිනිස්සු කිව්වා මේ මිනිස්සු උදේපාන්දර බීලාද කොහෙද? දිවුනම අන්‍ය භාෂාවෙන් කතා කරනවා නේද සමහරක් පාඩ දෙකක් නේද? ඒ වගේ පෙරදිනවා කියෝනේ උදේපාන්දර මේ අය බීලා වෙන්නේ වයින් බීලා. පෙරදිනවා කියන්නේ නෑ මම වයින් බීලා වෙන්නේ අපි ආත්මයන් වහන්සේ පානය කරලා ආත්මයන් වහන්සේගේ කතා ශක්තිය අනුව මේ දේශනා इधर माँ प्रियादरे सावध सावधरे पलवे केवी मुतुल मेष दिल्ली අපිට පාඩම් කීපයක් ගෙනහැර දක්වනවා. පළවෙනි තමයි පුරාණ ගිවිසුමේ පෙන්තකොස්තය වෙනස් කරන ලෝකයේ නීතිය ලැබුණ දෙයක්. ඒතකොට මේක ශිලාපේනාසේ පැමිණීම ආදරේ ප්‍රේමයේ දෙයක්. සතහ ව්‍යාප්ත වෙන්නට සතහ මුල් ආරම්භ වෙන්නට ප්‍රේමයේ පදනම් මත ප්‍රතිපද කරනවා. ඒ වගේම දෙවෙනි කාරණා තමයි අන්‍ය භාෂාවලින් කතා කරා වගේම अन्य भाषा तेरुना लिखते हैं तो filling of the Holy Spirit शुद्धात्मा नाम से फैमिली में विचार में ट्रांसफॉर्मिंग of the Holy Spirit शुद्धात्मा नाम से जीवन का परिवर्तन याद करने लगता है ये तो हमारी बात है तो मैं अरे बहुत दिन सर्वरात्रि में है रात्रि पात्र आपको यहाँ आपके आने व्यवहार क्या कहता है शुद्धात्मा नाम से ऑलरेडी शुद्धात्मा नाम से आप आता है इन बहुत इसमें तो आपकी पुनः नहीं ना तो शुद्धात्मा वहाँ से आवे आवड़ने दे अपने अपने यहाँ अदालत दे अपने शुद्धात्मा वहाँ से आपकी पुनः नहीं ना मगर तो बदलाव दे नहीं शुद्धात्मा वहाँ से अपने जीवित परिवर्तन के लिए एक है एकदम स्वभाव काम नहीं तो मैं पालने के लिए मतलब क्रियापदन करते लेकिन आपने पहले नहीं आपने जैसे मानी नहीं तमाम filling of the Holy Spirit आत्मा वहाँ से फैलने का अवसान है आत्मा वहाँ से इधर होने ट्रांसफॉर्म कर वेनस कराने इधर अगर देवनी के लिए मुझे आपको आपने पहले वेनवा कोरेंटी सांगे आत्मा वहाँ से सिद्ध व्याप्तन सांगे now they सांगे बेद भी न जाते divisions in point the community इधर एक सलाह करना एक भावना मांगे ना मैं वेद भिन्नता आत्मा वहाँ से तो लेने में जाते हैं unity in diversity होंगे एक आत्मा विविधता में पूरा विविधता ही ना जब मैं वैल्यू सांगे विविधता अरे अपने अगली पाँच विविधता ही वाली एक विनाशकारी होना है तब उसमें विविधता पे पूरा एक आत्मा लेने में भावना मांगे ना उन्हें शरीर है हारी है विविधता अवयवादी होना एक अनुमान के साथ क्रिया करना होगे आत्मा वहाँ से ये विनाश के लिए ये विविधता तो वागती मावोद करने में ये वागती गौरव करने में एक आत्मा के साथ क्रिया करने में
අපේ සංඝය තුළ අපේ ජීවිත තුළ මොකද තියෙන පළවෙනි එක පිළිමත වූස්පරි විතරයි. අපිට කතා කරනවා විතරයි ට්‍රාන්ස්ෆෝමේෂන් එක වෙනස් වීමක් සිදු වෙන්නේ. පරිවර්තනයක් වෙන්නේ. මැවීමක් වෙන්නේ. සුදාපේන වාසය කර යාඥාවෙන් ආත්මය වැඩකර ඔබගේ විශ්වාසයේ හැදෙන කෙරෙව ගන්න. ඒක යවනවන්නේ යවවන්න. ඒක කරන්නේ වැදගත්. එතකොට මේ දෙවෙනි කියවීම තුළ අපහාර ගෙන දක්වනා විවිධාකාර දීමනා තියෙනවා. ඇත්තේ එකම ආත්මයන් වහන්සේ විවිධාකාර සේවා කියනවා. ඇත්තේ එකම ආත්මයන් වහන්සේ. ඒකද දෙවියන් වහන්සේ තමයි ඒ ආත්මයන් වහන්සේ දෙන්නේ. ඒකද අපි අද විශ්ව සභාව ගත්තාම මේ අපි පදේ කුලියකේවස සේවය කරනවා. මේ සිස්ටර්ලා පැවිදි හවුලෙස ඒවා පාත්වුරක් නැතිව නිසා සේවය කරනවා. තාපාදසරින දේශනාවාදී කියනවා. මම කියලා දේ වචනේ දේශනා කරනවා. සමහර ඉන්න අධ්‍යාපනයේ භාග, සමහර ඉන්න නර්සින් භාග, සමහර අය ඉන්න කරුණාකරණයේ භාග, දම්පොස්කෝ පාදස. මේ හැම පැවිදි කායක්ම හැම පූජක සංඝයාක්ම එක සේවාවක් කරා. එක දෙවියන් වහන්සේ උදෙසා විවිධාකාර කාර්යයන් කරනවා. ඒතර මම කියන්නේ අපි තමයි ලොකු. We are the boss. They just are no. ඒක වැරදි. අපි ඔක්කොම එකම ප්‍රඥාවන්සේ තුල සබහාව ගොඩනැගීමේ කාර්යය. එතන ඒ වගේ තමයි මේ සම්බර. දහම් පාසල තියෙනවා, දුන් සේවා සභාව තියෙනවා, ලෞකික දේවල් කමිටුව තියෙනවා, ජන වන්දනාව තියෙනවා, කරුණ සේවාව තියෙනවා. මේ හැම එකක්ම වැදගත්. හැබැයි මේ හැම එකක්ම ඒකත්වයේ උදෙසා කටයුතු කරන්න ඕන. ශරීරය හිසෙන් තමයි පාලනය වන්නේ. ඒ වගේ සබහාව ආත්මයන් වහන්සේගේ තමයි පාලනය වන්නේ. ඒතර ක්‍රිස්තුන් වහන්සේ හිස උන්වහන්සේ කියන විදිහට තමයි අපි ළමයි යන අතවල දෙවියොත් නේද? වැඩක් නෑ. කකුල වල දෙවියොත් නේද? අපේ ශිෂ්‍යලාගේ මඩට ඒ වගේ ආර්ථිකයෙන් අපි ප්‍රයස් කියනවා නම් කන්ට්‍රෝල් නෑ. වයසට දැන් සමහරවිට කටවල් කන්ට්‍රෝල් නෑ. දැනට ඒක චුට්ටි දෙයක් වුණොත් නේ බස්සන් දාලා දෙනවා හතර පැත්තටම දෙනවා. අවසානයේ අර නිකන් මොංගල් වගේ. කල්පනා කරනවා මොනවද මම කියන්නේ කියලා තේරුණා. ඒ නිසා ආත්ම වහන්සේ තුළ පාලනයක් ඇති කරගන්න ඕනේ ඒකාන්තයේ උදෙසා. ඒතර අද සුවිශේෂී දාර්ශනික මේ සංස්කෘතිය ශාලෝම ඔබට සාමයේ වේවා. අද ගෝලියෝ බිය වෙලා හිටියේ ඉතින් වෙලා හිටියේ. මට මතක නැහැ දරුවෙක් මාත් එක්ක බෙදාගත්ත දෙයක්. ඒ ළමයා ඉස්කෝලේ ලකුණු අවම ලකුණු අතර හිටියේ. බයේ ගෙදර ගිහිල්ලා තියෙනවා. අම්මාද දෙසයි කියලා. ඇත්තට අම්මා එහෙමයි. නේද? වහා ගිනිගන්න අසුරුයි. තමයි කතා කරන්නේ නෝකෙත් එක්ක. ඒතර මේ දරුවා බයේ ගෙදර ගියා. රිපෝට් එක අහගෙන. ගියාම මෙයා දන්නවා දැන් ඉතින් නේද? සතුටක් එක්කෝ නම් කියලා මට අමතකව. ඒතර ගිහලා බයේ ගියා එනකොට අම්මා කෝ රිපෝට් එක. තමයි වේවල දුන්නා. අපි එහෙම කරගන්නේ නේද? 40 80 කරගන්නවා නේ. 80 කරනවා. එහෙනම් අපේ ඒ ළමයා අවස්ථාවක් දුන්නා. දීලා අම්මා බැලුවා. බාරු ගාම තමයි දැන් ඕම ඇස් දෙක ලොකු වෙනවා මොන නතර වෙනවා. ඒ අම්මා රිපෝට් එක අරගෙන බලලා පුතේ ඊළඟ සැරේ ධෛර්යමත් කරලා තා වැඩ කරා. මේක වැඩ ගන්න පුළුවන්. ශක්තිමත් වැඩ කරන පාඩම් කරා. සිස්ටමැටිකලි දරුවෝ ධෛර්යමත් කරා. ඊළඟ සැරේ දරුවා හොඳ රසමත් කරලා රිපෝට් එකේ වෙනස දකිනකොට තමයි මම කියනවා බලන්න ඒ වගේ තමයි මේ ගෝලයේ බලයේ හිටියේ. ජේසුව මැරුවා. අපිට කීයේ ජේසු ස්වර්ගයට දැන් ගියා. අපිට කාත් කවුරුවත් නැහැ. දෙවියන් සමග සේනාපුර ශාලාවේ ඉන්නකොට තමයි උන්වහන්සේ එදිර කියන්නේ ඔබට ශාන්තිය වේවා ආත්මයන් වහන්සේ පිළිගන්න. ධෛර්යමත් කරවන්න. ශක්තිමත් කරවන්න. යවන්න. ඒක තමයි ඒ ගිහිලා මේ ගෝලයේ දේශනා කර සභාවියන් කරා. ඒතර අද සභාවේ ආරම්භක උත්සවයේ වගේම ආරම්භක දිනේ වගේම අද පෞකමාවේ සක්‍රමේන්තුවේ මේක තමයි පෞකමාව කන්ෆෙෂන් වල පාපෝච්චාරණේ සක්‍රමේන්තුවේ බේසික් වන පදන මේකයි. ඔබ යමකුගේ පෞකමා කරන්න ඕනද ඒවට කමා කරනු ලැබේ. ඔබ යමකුගේ පෞකමා නොකරන්න ඕනද ඒවට කමා කරනු ලැබේ. ඒතර පිරිසිදු ජීවිත ගත කරන්නට මේ ශුද්ධාත්මයන් වහන්සේ වැඩි දවසේ තමයි ක්‍රිස්තුන් වහන්සේ ගෝලීන්ට බලය දෙන්නේ පාපෝච්චාරණේ සක්‍රමේන්තුවන් ගෝලීන්ට විතරයි. ඒතර ගෝලයේ ඉන්න තැන විතරයි ශුද්ධාත්මයන් වහන්සේ වැඩම කරේ.
ඒතකොට අපිට අද වැදගත් වෙනවා පිරිසිදු ජීවිත ගත කරන්න ආත්මය වාසයේ තුල පොරොන්දු දෙන්නට අවශ්‍ය වෙනවා. සබහා ව්‍යාප්ත කරන්නට පොරොන්දු දෙන දවසක් ව්‍යාප්ත කරන ඒ ක්‍රියාකාරී වන දවසක්. ආත්මය වාසයේ එන්නේ කියලා යාඥා කරන දවසක් නෙවෙයි. ආත්මය වාසයේ මනිසර කිව්වාගේ අපි අතර අපි තුල ඉන්නවා. අපි ක්‍රියාකාරී වෙන්නට උන අර කියමනක් තියෙනවා. සමහර just existing සමහර උනේ පවතිනවා. ජේසුස් අපිට කතා කරලා දෙන්නේ පවතින්නට නෙමෙයි to live. අපිට ජීවත් වෙන්නට ආරාධනා කරනවා. සමහර ගෙවල් වල ඔහොම පවතිනවා. they are just existing. අපි ඔහේ ඉන්නවා. නමුත් ජේසුස් වහන්සේ අපිට ආරාධනා කරේ අන්තනාසිත ලේවාව ජීවත් වෙන්නට අරගෙන යෙදෙන්නට යුක්ති සාධාරණත්වය උදෙසා කටයුතු කරන්නට තමුන්ගේම ආත්ම ගැලවීම උදෙසා ක්‍රියා කරන්නට අර අන්ධ විශ්වාසිකයින් තුළ ඉන්නා වගේ හැමදේම දේව කැමැත්තයි කියන සබාවක් නෙමෙයි. නේ උඩ බලගෙන කියලා පරිදේ වෙන්නේ මැරෙන පූජාවෙන් පස්සේ අම්මේ දේව කැමැත්ත පූජාවේ වුණ ගාම ගම මැරෙන අපි අයිමත් කිය අර ගෝල ධර්මවාදී මොඩේ අපිට දෙයනාස ඇස් දෙකක් දීලා තියෙන බලන්නේ යන්නට ඕනේ. වාහනේ ගෙදරින් දාන හතම අපේ පූජාවට 7යි 50 විතර. අරරයනවා. ඒකෝපේ ඉන්නේ දැන් කොච්චර වහලා. අපේ අනේ බලන්න පූජාවට පාසාව මේ පූජාවට එනකොට තමයි ලැබුණේ. ලෝකවල දෙහෙත් දැන්නට සමහර පාටලක් විදිහට මැරෙනවා. අපේ නේද? අන්ධ විශ්වාසිකයෝ නෙමෙයි. ඒ නිසා මේ living අපේ ආත්මයන් වාසයේ දෙවියන්වහන්සේ අපිට කැඳවලා දෙන්නේ ජීවත් වෙන්න නිසා පවතින්නට නෙවෙයි. පවතින අය ගැන අවසානයේ මරණීය දුෂ්කරණ කවුරුවත් නැහැ. පතෝල වගේ. අරගෙදේක අපේ පිරිසුදුභාවය ශුද්ධාත්මයන් වාසයේ දෙන පිරිසුදුභාවයේ ජීවිතයකට අරගෙනක නිරත වෙන්නට අපිට අඳගන්න යේසුස් වහන්සේ ඒ දෙයම තමයි කරන්නේ. ඒ නිසා මේ පෙන්තකොස්ත ආගම මංගල දවසේදී අපි ආත්මයන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු අප තුළට වැඩම කර අපගේ හදවත් තුළ ආදරේ කුටියක් දෙහි කරන්නට. ඒතර සියලු මුනිවරුන්ගේ ජීවිතවල අපිට දෙන ආදර්ශීකයි ප්‍රේමයෙන් සම්බන්ධ වෙන දස පනතම නීතිය මතම පදනම් වුණු දෙයකට වඩා නීතිය අපිපවා ගිහලා නේද පාවුතුමාගේ ඉගැන්වීම් වල සඳහන් කරන නීතියට ගැලවීමක් අපිට දෙන්නට බෑ. මේ ව්‍යවස්ථාව මිනිසෙක්ව නිරෝධ කරන්නේ නැහැ. නිරෝධ කරන්නේ ආත්මයන් වහන්සේ තුළ දෙන වර්තශාලයයි. පාවුතුමාගේ ජීවිතය අපිට ගන්න පුළුවන් දේ ඒකයි. පාවුතුමා නීතිය අනුව කටයුතු කරලා ගැලවීමක් හම්බුනේ නැහැ. ක්‍රිස්තුනාසේව ඇතිවුණ දර්ශනයක් පස්සේ තමයි ඒ උන්වහන්සේගේ ජීවිත පරිවර්තනයක් සිද්ධ වුණේ. එතකොට අපිට ආරාධනා කරනවා අපි ආදර සමසන් ප්‍රේමී ජීවිතය ගත කරන්න දේවල් ප්‍රසාදයේ තුලින් සාද මේ දේශනාව අපි අවසන් කරනවා. අපි යාඥා කර සිටිමු. අපි මේ ගීතිකාව ගායනා කරමු. අපේ හදවත් තුළ ආදරේ කුටියක් ආත්මය මහසෙට ජනිත කරන්න කියලා. ගීතිකාන්ත